ලස්සන සුබම සුබ දවසක් කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඉතින් ඔයාලට? හැමෝම හොඳින් ඉන්නව නේද? ගොඩක් දවසකට පස්සේ තමා ඔන්න අද වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් වුණේ මට. පහුගිය දවස් ටිකේ ගොඩක් කාර්යබහුල වුණා. ඒ අතරේ ඔන්න පුංචි අසනීපකමුත් ඉතින් ඇති වුණා. පාන්දර 4 වෙනකොට ඉතින් ඔන්න නැගිට්ටා. නැගිටලා ඉතින් මොන දේ කරන්නත් කලින් අපි උදේ කෑම ටික හදා ගන්න ඕනිනේ. අද නම් උදේ වෙනද වගේ බත්තු යන්න නෙමෙයි මේ ලෑස්ති වෙන්නේ. මම ඉතින් මුලින්ම අල ටිකක් තඹ ගන්න ඔන්න අල ටික හොඳට සෝදලා පිරිසිදු කරගෙන රයිස් කුකර් එකේ ස්ටීමරෙන් තියාගත්තා. අල ටික තැම්බෙන අතරේ පොල් ටිකත් මිරිකගෙන අල හොද්දක් හදා ගන්න අවශ්‍ය දේවල් ටික සූදානම් කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි ඉතින් මේ ලෝකෙට ආවට පස්සේ විවිධ වූ භූමිකා නිරූපණය කරන ගමන් මේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ. අපි ඉතින් කසාද බැඳලා දරු පැටව් හදාගෙන මේ යන ජීවිත ගමනේත් අපි ගොඩාක් දේවල් පහු කරගෙන තමයි ඉස්සරහට යන්නේ. ඒ පහු කරගෙන යන දේවල් එක්ක වෙලාවකට ගොඩාක් දුක හිතෙන තැනුත් තියෙනවා. අත් දෙකේ තියාගෙන නලවන පුංචි පැටව් ටික ටික ලොකු වෙනකොට අපි ඒ දිහා බලලා සතුටු වෙනවා. ඒ වගේම එක වෙලාවකට අපිට පුංචි දුකකුත් ඇති වෙනවා. මේ පැටවුන්ගේ හුරතල් වයස පහු වෙනකොට හරිම ලෝභයි. හැමදාම මේ හුරතලේ විඳගෙන ඉන්න තිබුණා නම් කියලා හිතෙන වාර අනන්තයි. ගෙදර වැඩි මහල් දරුවෝ ලොකු වෙනවට වඩා ගෙදර බාලම දරුවා ලොකු වෙනවා කියන්නේ අම්මා කෙනෙකුට ටිකක් දුක හිතෙන කාරණාවක් කියලා මට නම් හිතෙන්නේ. මොකද එයාගෙන් පස්සේ අය දඟකාර කම් කරන පුංචි පැටවෙක් ගේ ඇතුලේ නැති නිසා. 3 දෙනෙක්ගෙම අතින් අල්ලගෙන පෙර පාසල් එක්කන් ගිහින් ආපහු ගෙදර එක්කන් ඇවිල්ලා ඒ සුන්දර ළමා කාලේ ඒගොල්ලොත් එක්ක විඳගත්තු මට ඔන්න ටික දවසකින් ඒගොල්ලොන්ගේ ඒ කාලෙත් නිමා වෙලා ගියා. ඊට පස්සේ ඔන්න ඉතින් ඒගොල්ලොන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන්න පාසලට ඉතින් පළමු දරුවා ඇතුළත් කරානේ. ඔන්න ඉතින් ඒ දරුවගෙත් ප්‍රාථමික අධ්‍යාපනය ඉවර වෙනකොට දෙවෙනි දරුවා ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවා. ඔන්න ඉතින් ඒ අතරෙම තුන්වෙනි දරුවත් ප්‍රාථමික අධ්‍යාපනයට මම පාසලට එක් කරගෙන යනවා. ඔන්න ඉතින් ඔය තුන්වෙනි දරුවගේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් පස්සේ අපේ ගෙදර ප්‍රාථමික අධ්‍යාපනය හදාරන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ වසරෙන් නිමා වෙන්නයි යන්නේ. අනේ ඉතින් අපේ පුංචි පැටව් මෙච්චර ඉක්මනට ලොකු වුණාද කියලා මේ දවස්වල මම හරිම දුකෙන් තමා කාලය ගත කරන්නේ. මගේ යාළුවන්ටත් මේ වගේ හිතෙනවද කියලා මට කියන්නකෝ. ජීවිතේ ආපස්සට හැරිලා බැලුවාම මේගොල්ලෝ මේ තරම් ලොකු කරගෙන එන්න කොච්චරනම් ප්‍රශ්න බාධක මැද්දේ මං ඉස්සරහට ආවද කියලා අද මට ගොඩාක් සතුටු හිතෙනවා. ඒ වුණාට පුංචි පැටවුන් ටිකක් ලොකු වෙනකොට ඕනම අම්මා කෙනෙකුට ඒ දඟකාරකම් මතක් වෙනකොට හරිම ලෝභයි නේද? ඔන්න ඉතින් කතාවෙන් කතාව මම අල ටිකත් තම්බගෙන සුද්ධ කරලා
ඔන්න අලකිරි හොද්දත් හදාගත්තා ඔයාලා දැක්කනේ. දැන් ඉතින් මේ ලෑස්ති වෙන්නේ ඉඳිආප්ප ටිකක් තඹ ගන්න. අද ඉතින් මම කිව්වනේ උදේට බත් නෙමේ හදන්නේ කියලා. ඔන්න උදේට හදන්න යන්නේ ඉඳිආප්පයි. මේකට ඉතින් පුංචි හේතුවකුත් තියෙනවා. මම ඉතින් මුලින්ම කිව්වේ මේ දවස්වල හරිම කාර්යබහුලයි කියලා. අපේ පුංචි පැංචි මේ දවස්වල ගත කරන්නේ ප්‍රාථමික අංශයේ අවසාන මාස කීපය කියලා. ඔන්න ඉතින් ඒ අවසාන මාස කීපයට කලින් ඒගොල්ලොන්ට අභියෝගයක් තියෙනවනේ නිමා කරන්න. මේ දවස්වල අපේ පැටව් වගේම අම්මලත් හරියට ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඔයාලගේ ගෙදරත් මේ දවස්වල ඒ වෙනුවෙන් මහන්සි වෙන පැටව් ඉන්නවද? අපේ පැංචිට අද සම්මන්ත්‍රණයක් තියෙනවා. ඔන්න ඒ සඳහා ඉඳිආප්ප දෙන්න අපි කතා කරගත්තා. ඒකටයි මේ සූදානම. මේ වෙනකොට ඉඳිආප්ප ටිකක් තඹගෙන හොඳ පොල් සම්බෝලෙකුත් හදාගත්තා. අලකිරි හොද්දත් හදාගෙන දැන් ඔන්න ලෑස්ති වෙන්නේ මම වැව් මාළු ටිකක් හදාගන්න කියලා. අපේ පුංචි පැටවුන්ට තව ටික දවසකින් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න තියෙනවනේ. ඒ වෙනුවෙන් මේ වයසේ පසු වෙන පුංචි පැටව් වගේම අම්මලත් හරියට ඒ වගේම තාත්තලත් මහන්සි වෙනව නේද? මේ දවස්වල අපේ පුංචි පැටවුන්ට හිතට ලොකු බරක් නම් දෙන්න එපා. ඒගොල්ලොන්ට සිතේ සැහැල්ලුවෙන් සැනසීමෙන් ඒ අභියෝගයට මුහුණ දෙන්න අපිත් ඒගොල්ලෝ එක්ක එකතු වෙලා ඉමු නේද? මේ දවස්වල පාසල් තුලත් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. පාසල් කාලය තුල වගේම පාසල් කාලයෙන් පස්සෙත් මේ පුංචි පැටවුන්ට හවස පන්ති එහෙමත් අපේ ගුරුවරුන් පවත්වනවනේ. අපි හැමෝම කැමතිනේ අපේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙනවට. එහෙම කියලා මම නම් මගේ පුංචි පැටවට ලොකු බරක් දෙන්නේ. එයාට සාමාන්‍ය දවසක් විදිහට මේ දවස් ටික ගෙවාගෙන යන්න මම ඉඩ දීලයි තියෙන්නේ. මේ දවස්වල ඒගොල්ලෝ ගොඩක් සතුටින් ඉන්න තරමට අපිට එයාලගෙන් ලැබෙන ප්‍රතිඵලයත් හොඳ වෙයි කියලයි මම නම් හිතන්නේ. වැඩිමහල් දරුවෝ දෙන්නා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරපු විදිහටම මම මේ දරුවත් මේ දවස්වල පුංචි වැඩත් එක්ක සූදානම් කරගෙන යන්නේ. වැඩිමහල් දරුවෝ දෙන්නා ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු අරගෙන සමත් වුණා කියලා මගේ පුංචි පැංචිට ඒ තරම් ලකුණු මට්ටමක් ගන්න කියලා කවදාකවත් මම බලපෑම් කරන්නේ නැහැ. එහෙම කරොත් මම එයාට හොඳ අම්මා කෙනෙක් වෙන්නේ නැහැ. එකම අම්මගේ කුසෙන් ඉපදුනාට එකම ගෙදර එකට හැදුනා වැඩුණා කියලා තුන්දෙනාම එක හා සමාන වෙන්නේ නැහනේ. ඒගොල්ලොන්ගේ බුද්ධි මට්ටම විවිධ වූ විදිහටනේ පිහිටන්නේ. ඒගොල්ලොන්ගේ ධාරණ ශක්තිය වගේම මානසික මට්ටමත් වෙනස්. වැඩිහිටියෝ විදිහට අපි ඒ දේ තේරුම් අරගෙන ඒගොල්ලොන්ට හරි පාරට යන්න පුංචි තල්ලුවක් දෙමු. ඔයාලගේ ගෙදර ඉන්න පුංචි පැටවුන්ට
මේ දවස්වල එයාලගේ ඉස්කෝලේ ඉන්න යාළුවනුත් ගෙදර වටපිටේ ඉන්න යාළුවනුත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. එයාලගේ හිතේ සතුටින් එයාලට වැඩ ටික කරගෙන යන්න ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්න. මගේ වීඩියෝ එකේ පුංචි හෝ දෙයක් ඕගොල්ලෝගේ ජීවිතේටත් ගන්න ලැබුණා නම් කමෙන්ට් එකකුත් දාගෙන යමු. ඔයාලට බුදු සරණයි.